ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන් රසමරස ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එකක්. ඉතින් මම මේ විදිහට මුලින්ම රයිස් කුකර් එකට එක්ස්ට්‍රා ටිකක් දාගන්නවා එක්ස්ට්‍රා පැකට් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකට ඕනනම් බටර්, පොල් තෙල් මේ කැමති දෙයක් දාගන්න. ඊට පස්සේ මේ එක්ස්ට්‍රා ටික හොඳට මේ විදිහට මෙල්ට් වුණාම මම මේ එකතු කරන්නේ සුදු ලුණු ගෙඩි 4ක් විතර හීනියට චොප් කරගෙන එකතු කරගන්නවා. ඊට පස්සේ පොඩි ලුණු ගෙඩියකුත් මම මේ විදිහට හීනියට කපාගෙන එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට ටෙම්පරාදු වෙන්න දෙන්න ඕනේ. සුදු ලුණුයි හොඳට ටෙම්පරාදු වෙද්දී මම සොසේජස් ටිකත් එකතු කරගන්නවා. සොසේජස් කරල් 4ක් මේ විදිහට චූටියට කපාගෙන එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට ටෙම්පරාදු කරගන්න. ඒ ටික හොඳට ටෙම්පරාදු වෙද්දී ඔයාලට පුළුවන් ඔයා කැමති එළවලු මේකට එකතු කරගන්න. මම නම් කැරට් ගෙඩියක් තමයි එකතු කරගන්නේ හීනියට මේ විදිහට ග්‍රේට් කරගෙන. තව ඔයාලට ඕනනම් පුළුවන් ගෝවා මේ වගේ ඔයා කැමති එළවලු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන ඒ ටිකත් හොඳට මේ විදිහට මික්ස් කරගන්න. කැරට් ටිකත් මේ වගේ හොඳට ටෙම්පරාදු වෙගෙන එද්දී මම මේ ටික පොඩ්ඩක් මෙහෙම පැත්තකට කරලා බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර දෙකක් එකතු කරගෙන ඒකත් අපි හොඳට මේකත් එක්ක මික්ස් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ඔයාලට පුළුවන් රස අනුව ලුණු ගම්බිරිස් එකතු කරගන්න. තව ඕනනම් කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු කරගන්න. එතකොටත් ගොඩක් රසයි. මේ විදිහට ඔයා හොඳට මේ හැමදේම එකට මිශ්‍ර වෙන විදිහට හොඳට මේ ටික මික්ස් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ටික හොඳට මේ බිත්තර ටික එහෙම හොඳට තෙලෙන් තැම්බිලා ටෙම්පරාදු වෙනකොට මේ විදිහට සෝස් එක එකතු කරගන්න. මේ සෝස් එක මම හදාගෙන තියෙන්නේ සෝයා සෝසුයි, තක්කලි සෝසුයි ඒකටම සීනි එකතු කරගෙන ඊට පස්සේ ඒ ටිකක් දාලා මේ විදිහට හොඳට කලවම් කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගත්ත බත් එකතු කරගන්න. මම කීරිසම්බ තමයි අද එකතු කරගන්නේ. මේ විදිහට බත් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් උඩින් ලුණු කොළ හරි එහෙම නැත්නම් ලීක්ස් හරි හීනියට කපාගෙන මේ වගේ එකතු කරගන්න. මම මේ ලුණු කොළ තමයි එකතු කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න අපි හදාගෙන ඉවරයි අපේ රසමරස ෆ්‍රයිඩ් රයිස් එක. මේකට ඇත්තට එච්චර වෙලාවක් යන්නේත් නැහැ. රයිස් කුකර් එකේම හදාගන්න පුළුවන් හින්දා ඔයාලට හරි ලේසියෙන් මේක රෑ කෑමට උනත් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් අමතක කරන්න එපා මාව subscribe කරන්නත්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.